ආදරය කරන අය විහිළුවට බොරු කියනවා. බොරුවට විහිළු කරනවා. එක්කෙනෙක් එහෙම කරනකොට අනිත් කෙනාට මොනවද වෙන්නේ කියලා දන්නවද? අනිත් කෙනා රැවටෙනවා. දිල්ෂාන් මේ මට අතීතේ මට මතකයි අපේ අම්මා මට කතන්දරයක් කියලා දීලා තියෙනවා. ඒක බොහොම ජනප්‍රිය කතාවක්. දරුවා අඬනවා අම්මට බලන් ඉන්න බැරි නිසා ඔයට ගිහිල්ලා ගල් ගෙඩි ගෙනල්ලා හැලී දාලා තඹනවා අල කියලා. අම්මා රවට්ටනවා දරුවා. රවට්ටලා දරුවාගේ ඇඟිල්ල නතර කරනවා. දරුවා බලන් ඉන්නව අල තැම්බෙනකන්. හැබැයි කවදාවත් අල තැම්බෙන්නේ නැහැ. මේක සක්‍ර දෙවියෝ දැකලා ඒ ගල් ගෙඩි අල කරලා තියෙනවා. මේ කතාව එතෙන්ට අපි මේ ඊළඟ තැනට මේක ලොකු ගැළපීමක් වෙන්නේ නැහැ. නමුත් අපි අර කියන්නේ රැවටීම සම්බන්ධයෙන් තමාව රවටා ගන්න වෙලාවල් තියෙනවානේ. ඒ වෙලාවට සමහරට අපිට කේන්ති යන්නේ නැහැ. හැබැයි තව කෙනෙක් අපිව රැවට්ටුවොත් ඔයා මාව රැවට්ටුවොත් මට කේන්ති යනවත් එක්ක. ඒ වුණාට දිල්ෂාන් කේන්ති ගියත් නොගියත් හැමදාම අපි රැවටිලා එදත් රැවටිලා අදත් රැවටිලා මතුවටත් රැවටෙනවාමයි. ජීවිතේ දෙපාරක් රැවටෙන්න අපි කවුරුවත් කොහොමදවත් සූදානම් නැහැ. නමුත් වෘත්තීමේ විදිහට තව කෙනෙක් රවට්ටන්න ලයිසන් එකක් අතට ගත්ත කෙනෙක් ඉන්න පුළුවන්. එහෙම කෙනෙක් ඉස්සරහා වුණත් අපි මොකටද දෙපාරක් රැවටෙන්නේ? මම මේ කතාව මේ විදිහට අරගෙන එන්නේ වෘත්තීමය මැජික් ශිල්පියෙක් ගැන කතා කරන්න. එහෙමත් නැත්නම් මැජික් ශිල්පියාගේ රාජකාරිය ගැන කතා කරන්න. කොහොම වෙතත් ඔහුගේ දක්ෂතාවයෙන් අපිව රවට්ටනවද? නැත්නම් අපි අපේ දුර්වලකමක් නිසා ඔහු ඉදිරියට රැවටෙනවද? මම බොහොම සරල ඔබතුමාගෙන් අහනවා. ඔබතුමා ජීවිතේ මේ වෙනකොට කී දෙනෙක් රවට්ටලා තියෙනවද? ඇත්තම කිව්වොත් මැජික් බලන හැම කෙනෙක්ම රැවටෙනවා. ඒ කියන්නේ රැවටෙන්නේ නැති කෙනෙක් ඔබ ඉස්සරහා හිටියොත් දවසක ඔබ අසරණ වෙවි. මම ඒකට ඔබට උදාහරණයක් පෙන්නන්නම්. ඒ තුලින් මම විග්‍රහ කරන්නම් කොහොමද මේක වෙන්නේ කියලා. මගේ ගාව තියෙනවා ඇණයක්. මේක ඔයාලට පුළුවන්ද මේ ඇණේ නැට් එක අරන් දෙන්න? මෙන්න නැට් එකක්, මෙන්න ඇණයක්. ආපහු මේක මම කිව්වොත් මේක දාන්න කියලා ඔයාලට පුළුවන් දාන්න. හරි. මම මේ පෙන්වන්න යන්නේ රැවටීමත් රැවටෙන තැනක් ගැන. මං හිතන්නේ මෙතුවක් කාලයකට මැජික් ශිල්පියෙක් මේ දේ එලි කරා කියන එක. මෙන්න මෙහිමයි. මෙන්න නැට් එක. මෙන්න මං ඇල්ලුවා. හොඳට මේක දිහා බලන්න. අල්ලන්න නැත. තනපො. දැන් ඇත්තටම මම මෙතනින් පෙන්නුවොත් මෙහෙම දෙයක් කියන්න පුළුවන්. මම කියනවා මේ නට් එක මම කරකවනවා කියලා. ඔයා කියනවා කොයි එකද හරි? අපෝ පෙන්නන්න. මේක අපිට මෙහෙමත් කරන්න පුළුවන්. අපි මේ කොලයක් ගමු. මේක උඩහම තිබ්බයි කියන්නේ. මම මේක උදාහරණයට ගත්තේ ඔයා මේ අහපු ප්‍රශ්නෙට උත්තරේ දෙන්න. ඇත්තටම මැජික් වල මැජික් ශිල්පියෙක් කවදාකවත් කෙනෙක් රවට්ටන්නේ නැහැ. මැජික් වල කරන්න ක්‍රම දෙකක් තියෙනවා. මැජික් ශිල්පියා යම් දෙයක් කරනවා. ඊට හාත්පසින් වෙනස් දෙයක් කියනවා. ඊට අමතරව නරඹන්න මේ දෙකටම වෙනස් දෙයක් දකින්න. ඔයා ඇත්තටම මැජික් ගැන හිතන්නේ මොකද්ද? මම හිතුවා කොහේ හරි තැනක මගේ තියෙන අඩුපාඩුවක් ඔබතුමා පාවිච්චි කරනවා කියලා. ඔව්. පාවිච්චි කරනවා. ඇත්තට මේක තමයි. ඔබ හරි. මෙහෙමයි. බුදුන් වහන්සේ එක ශේෂ්ත්‍රයක රැකියාවක් කරන කෙනෙක්ව ධර්මයේදී සඳහන් කරලා තියෙනවා. මායා ශිල්පියව. මෙච්චර රැකියා තියෙද්දි ඇයි මේ මායා ශිල්පියෙක් භාවිතා කරේ? ඒකෙදි ගත්තේ විඥානය කියන තැනට. ඇත්තටම ගත්තොත් මේ ලෝකයේ තියෙන හැම දෙයකම අපි රැවටෙනවා. මිනිසෙක් ඉපදුන දවසේ සිට මායාවක් එතන ඇති වෙනවා. ඒ ඇතිවෙච්ච මායාවට එදා සිට මිනිස්සු රැවටි තමයි මේ එන්නේ. මං ආවේ ගැටයක් ලියා ගන්න ඔබතුමා ගැටේ තව ටිකක් තද කරපු එක තමයි. ඇත්තටම මට මොකද වෙන්නේ? හරි. සම්මතයක් හැටියට ඔබතුමා දන්නවා යම් දෙයක් නිකන් කැරකෙනවා නම්
ඒක කරකවනවා නෙමෙයි කරකිනවා කියලා එක. අන්න එතන තමයි මුලාව. මම මෙතන ඔබතුමාට අඟවන්නේ මේක කරකිනවා කියලා. මම මේක කරකවනවා. මම ඒකට අදාළ වෙනස් දෙයක් කියනවා වචනේ. ඔබතුමා ඒක මුලා වෙලා ග්‍රහණය කරගන්නවා මේක කරකිනවා කියන එක. මෙතන গুপ্ত දෙයක් වෙලා නැහැ. ඇත්තටම මම ඔබතුමාගේ මනසේ යම් තැනකින් ප්‍රයෝජනයක් කරන් තියෙන දුර්වල තැනකින්. හැබැයි අපිට ආයෙත් පොඩි ඕනකමක් තියෙනවා මොකක්ද ඒක කියලා බලන්න. ඒ කිව්වේ නට් එක මොකද්ද කියලා බලන්න. අපි දැන් මේ නට් එක මෙන්න මෙහෙම දැම්මා කියන්නේ. දැන් මම ඉස්සෙල්ලට වඩා ඕනකමින් මේක දිහා බලන් ඉන්න එක සහ ඔබතුමා මට පොඩි ඉඟියක් දීලා තියෙන එක මත ඔය මැජික් එක දැන් කරන්න බැරි වෙයිද? නෑ ඒක කිසි ප්‍රශ්නයක් නෑ. දැන් මේක ආපහු ගලවලා කියන්න කියලා නම් මම පෙන්නන්නම්. අපේ මේ පටිගත කිරීමේ අරමුණ මැජික් පෙන්න එක නෙවෙයි. මැජික් පෙන්නන ගමන් ඇත්තටම මැජික් කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් කතා කරන එක. සමහර විට ඔබේ හිතේ අදහසක් තියෙනවා නම් මේක මේ වගේ විද්‍යාවක් වෙන්න ඇති. එහෙම නැත්නම් ඔබ කොයි වගේ අර්ථකථනයක් දෙවිද අපි හරියටම දන්නේ නැහැ. ඒ නිසා මේ විෂයේ ප්‍රවීණයෙකු සමග බොහොම විද්වත් විදිහට මේ සාකච්ඡාව කරන්න අපිට ඕනකමක් තිබුණා. මෙච්චර කල් ඔබ දැකපු නැති විදිහේ මැජික් ටිකකුත් එක්ක. ඇත්තටම එදා නම් මැජික් තමයි අපි දැක්කේ. දැන් සමහරව හිතනවනේ දිලෂාන් මැජික් කියලා ගත්තාම මොනවා හරි කෙනෙකුට හිතන්න පුළුවන් ඒක නොදැනුවත්කම නිසා වෙන්නට පුළුවන් මොනවා හරි බලවේගයක් එක්ක මේ ගනුදෙනුව කරනවද කියලා නැහැ. දැන් ඇස් බැඳුම් කියන කතාව. සමහර විට සමහර මැජික් ක්‍රියාවන් දැක්කාම ඒ කරන විදිය දිලෂාන් එකපාරට අපිට ග්‍රහණය කරගන්න පුළුවන් වෙනවා. හැබැයි සමහර දේවල් එහෙම කරගන්න බෑ. එතන මොකක් හරි විද්‍යාවක් නැත්නම් මොකක් හරි කලාවක් තියෙනවා. අපි ඒ කලාව ගැන අද ටිකක් වැඩිපුර කතා කරමු.